සුබ දවසක් ඔබ සියලු දෙනාට ශ්‍රී ලංකා වෙල්ස් ටීවී වෙත ඔබ සාදරයෙන් පිළිගනු ලබනවා. නිරන්තරයෙන් ඔබගේ ආර්ථික දැනුම වගේම ඔබගේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් විකල්ප ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන නාලිකාවක් වශයෙන් තමයි ශ්‍රී ලංකා වෙල්ස් ටීවී එක නැත්නම් ලංකා වෙල්ස් ටීවී අපි ආරම්භ කරනු ලැබී. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට බැයිද අපේ රජයට ණය දෙන්න. අපේ පුරවැසියන් වෙන්න පුළුවන් ආයතන වෙන්න පුළුවන්. අපිට හැකියාවක් තියෙනවා අපේ රජයට ණය ලබා දෙන්න. බලමු මේ ගැන අපි කතා කරමු. මෙන්න මේ සම්බන්ධයෙන් කතා කිරීමේ තමයි අපිට වැදගත් වෙන්නේ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ සහ භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ. විශේෂයෙන්ම රජයේ බැඳුම් කර වෙළඳපොළ සම්බන්ධයෙන් කතා කරොත් රාජ්‍ය ණය වෙළඳපොළ සම්බන්ධයෙන් කතා කරොත් එimhe අපිට පුළුවන් රජයකට ණය ලබා දෙන්න. මේ සම්බන්ධයෙන් අපි කතා කරමු. පසුගිය මේ සතිය තුළදී සෑම බදාදා දිනකම ට්‍රෙසරි බිල් ඔක්ෂන් එක තියෙනවා. මේ භාණ්ඩාගාර බිල්පත් ඔක්ෂන් එකේදී භාණ්ඩාගාර බිල්පත් විශේෂයෙන් අපේ ලංකාවේ ගත්තොත් එimhe මාස 3කින් කල්පිරන භාණ්ඩාගාර බිල්පත්, මාස 6කින් කල්පිරන භාණ්ඩාගාර බිල්පත් සහ මාස 12කින් කල්පිරන භාණ්ඩාගාර බිල්පත් වශයෙන් ප්‍රධාන වශයෙන් භාණ්ඩාගාර බිල්පත් වර්ග 3ක් නැත්නම් මේ මැචුරිටි පීරියඩ් සහිතව තමයි නිකුත් කරනු ලබන්නේ. එතකොට පසුගිය නැත්නම් අපි ගත්තොත් 6 වෙනි මාසයේ 10 දින වදාදා දිනයේදී නිකුත් කර භාණ්ඩාගාර විල්පත් වෙන්දේසියේදී ඒ මැචුරිටි පීරියඩ් වල භාණ්ඩාගාර විල්පත් වල පොලි අනුපාතිකයන් සඳහන් කරන්න පුළුවන්. මේ පොලි අනුපාතිකයන් වල බේසිස් පොයින්ට් ප්‍රමාණය යම්සි ප්‍රමාණයක වැඩිවීමක් දක්නට ලැබුණා. පසුගිය කාල සීමාව තුළ විශේෂයෙන්ම බොහොමයක් මාසවල දක්නට ලැබි නැත්නම් ඔක්ෂන් වලදී 8ට වඩා අඩු මට්ටම තමයි තිබ්බේ. නමුත් ක්‍රමානුකූලව රටේ උද්දමනයේ වැඩිවීමත් එක්ක මහ බැංකුව විසින් ඕවර්නයිට් පොලිසි රේට් එක වැඩි කරා බේසිස් පොයින්ට් 100 වලින්. මේ ප්‍රතිඵලයක් වශයෙන් ට්‍රෙසරි බිල් රේට්ස් ක්‍රමානුකූලව වැඩි වෙන්න පටන් ගත්තා. දැන් භාණ්ඩාගාර බිල්පත් තියෙන්නේ මේ මැචුරිටිස් තුනම නැත්නම් මාස 3, මාස 6, මාස 12න් කල්පිරන මේ සිළු භාණ්ඩාගාර බිල්පත් වල මැචුරිටි පීරියඩ් එක බලද්දී 10%ට වඩා ඉහළ පොලි අනුපාතිකයක් මේවල ආයෝජනය කරන ආයෝජකයන්ට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් මාස 3ක් සඳහා වන භාණ්ඩාගාර විල්පත් පොලි අනුපාතිකය ලබන ගිය සති නැත්නම් මේ බදාදා නිකුත් කර ඔක්ෂන් එකේ තිබ්බේ 10.09ක්. මාස 6න් කල්පිරන භාණ්ඩාගාර විල්පත් පොලි අනුපාතය 10.27ක්. මාස 12න් නැත්නම් වර්ෂයකින් කල්පිරන භාණ්ඩාගාර විල්පත් සඳහා පොලි අනුපාතය 10.16ක අගයක් වාර්තා කරා. සැලකිත ප්‍රමාණයක වර්ධනයක් බේසිස් පොයින්ට් 25ක් බේසිස් පොයින්ට් 26ක් බේසිස් පොයින්ට් 0.14ක් වගේ ප්‍රමාණයකින් මේ පොලි අනුපාතය වැඩි වෙලා තිබ්බා ගිය සතියට සාපේක්ෂව. එතකොට මේක තමයි භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ කියන්නේ. ඊට අමතරව අපි කතා කරමු මේ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ තුල අපි කොහොමද ආයෝජනය කරන්න කියන කාරණය. ඕනම පුරවැසියෙකුට පුළුවන් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන්න. මේක විශේෂයෙන් අපි කතා කරමු විස්තරාත්මකව. දැන් ගවර්න්මන්ට් සිකියුරිටි මාකට් එක ගත්තොත් එහෙම මේ ගවර්න්මන්ට් සිකියුරිටි මාකට් එකේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර කියලා දෙකක් තියෙනවා. විශේෂයෙන්ම භාණ්ඩාගාර බිල්පත් මාස 3, මාස 6, මාස 12න් කල්පිරෙන්නේ. ඒ වගේම තමයි බැඳුම් කර කියන්නේ වර්ෂ 2 සිට වර්ෂ 30 දක්වා කල්පිරන කාල සීමාවක් තුල නිකුත් කරන්නා වූ මූල්‍ය ඉන්ස්ට්‍රුමන්ට් වශයෙන් තමයි හඳුන්වන්නේ. මේ දෙකෙන්ම කරන්නේ රජයට අවශ්‍ය ණය ලබා ගැනීමට අවශ්‍ය කෙටි කාලින සහ දිගු කාලින ක්‍රමෝපායන් දෙයක් වශයෙන් මේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර අපිට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා අපිට ඕනම කෙනෙකුට මේ භාණ්ඩාගාර බිල්පත් වල වගේම තමයි භාණ්ඩාගාර බැඳුම් කරලත් ආයෝජනය කරන්න පුළුවන්. මේ ආයෝජනය කරන්නේ කොහොමද කියන කාරණා අපි කතා කරමු. විශේෂයෙන්ම භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරද්දී අපිට ඩිස්කවුන්ට් රේට් එක තමයි අපි ගන්නෙ. අපිට ෆේස් වැලියු එක හම්බෙන්නේ අපේ මැචුරිටි පීරියඩ් එකේදී. එතකොට භාණ්ඩාගාර බැඳුම් කර ගැන කතා කරොත් එහෙම මේකට අපි ගත්තොත් එහෙම අර්ධ වාර්ෂිකව වාර්ෂිකව මේකට පොලිය ගෙවනවා මැචුරිටි පීරියඩ් එකේදී අදාළ ප්‍රින්සිපල් amount එක හම්බ වෙනවා භාණ්ඩාගාර බැඳුම් කරවලදී. මේ දෙකේම ආයෝජනය කිරීමට ලංකාවේ පුරවැසියන්ට හැකියාව ලැබෙනවා. මේ සඳහා අපි තෝරාගත් යුතු මූලාශ්‍රය මොකක්ද? කොහොමද අපි කොටස් මේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කර ආයෝජනය කරන්නේ? විශේෂයෙන්ම වාණිජ බැංකුව සහ විශේෂ අවසරලත් අපි ගත්තොත් එහෙම අපි ප්‍රයිමරි ඩීලර්ස්ලා ඉන්නවා. PD කම්පැනිස් තියෙනවා. මේ හරහා ගන්න පුළුවන්. එතකොට ලයිසන්ස් කොමර්ෂල් බැංකුව හරහා වගේම තමයි ඩෙඩිකේටඩ් ප්‍රයිමරි ඩීලර්ස් කම්පැනි ඉන්නවා.
මහ බැංකුවේ ලයිසන්ස් ගත්ත අවසර ගත්ත ආයතන ඒ හරහා ඕනම කෙනෙකුට පුළුවන් සෙකන්ඩරි මාකට් එක හරහා ඔබට මේවා මිලදී ගන්න මම මෙන්ෂන් කරන්නම්. ඔබට බාණ්ඩාර විල්පත් මිලදී ගත හැකි ආයතන කිහිපයක්. රයිට්? අපි ගත්තොත් එimhe බැංකුවක් වශයෙන් ගත්තොත් බැංක් ඔෆ් ස්ලෝන් වලින් පුළුවන් කොට ගන්න බාණ්ඩාර විල්පත්. ඊට පස්සේම අපි ගත්තොත් කැපිටල් අලයන්ස් PLC, එන්ට්‍රස් සිකියුරිටීස්, රයිට්? ඒ වගේම තමයි කොමර්ෂල් බැංක් එක පුළුවන්, ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් කියන කම්පැනි එකට පුළුවන්, HMB සිකියුරිටීස්, NSB ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පැනි, පීපල්ස් බැංක්, සම්පත් බැංක්, සෙලාන් බැංක්, රයිට්? වෙල්ස් ට්‍රස්ට් මේ වගේ කම්පැනි හරහා ඔබට සහ වාණිජ්‍ය බැංකුව හරහා ඔබට භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ඔබට මතක් කළ එක් කාරණයක් තියෙනවා. ඇතම් කාලවල භාණ්ඩාගාර බිල්පත් වල පොලි අනුපාතික 22 23 වගේ මට්ටමේ වෙළඳ පොලේ තිබ්බා. ඉතින් සාපේක්ෂව අපිට හම්බ වෙන රිටර්න් එක දිහා බලලා තමයි අපි ආයෝජනය කළ යුතු වන්නේ. විශේෂයෙන්ම FD එක දාද්දී අපිට හම්බ වෙන පොලි අනුපාතකයේ භාණ්ඩාර බිල්පත් එක්ක දාදී පොලි අනුපාතය සහ කොටස් වෙළඳ පොලෙන් ආයෝජනයෙන් අපිට හම්බ වෙන ලාභාංශ ඵලදාව සහ ප්‍රාග්ධන ලාභය මේ සියල්ල අපි මනා ලෙස ඇනලයිස් කරලා තමයි ආයෝජනය කරන්න ඕනේ. විශේෂයෙන්ම භාණ්ඩාර බිල්පත් වල ආයෝජනයේ අවදානම් රහිතයි නැත්තම් රික්ස් ප්‍රී ඒ කියන්නේ අවදානම් මේ සත්‍ය ලෝකයේ පවතින අවදානමින් තොර එකම ආයෝජනය තමයි භාණ්ඩාර බිල්පත් වශයෙන් හඳුන්වන්නේ. සත්‍ය හේතුව තමයි කිසිම රජයක් Taman ගන්නා ණය පැහැර හැරීමට ලක් කරන්නේ නැහැ කියන පොදු විශ්වාසය මත තමයි අපි එහෙම කියන්නේ රික්ස් ෆ්‍රී ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටි එකක් තියෙන සත්‍ය ලෝකයේ මේ භාණ්ඩාර බිල්පත් කියන කාරණේ. ඒ නිසා ඔබට try කරලා බලන්න පුළුවන් භාණ්ඩාර බිල්පත් වල යම්කිසි ප්‍රමාණයක් කොමිලදී අරගෙන ඔබට පුළුවන් රජයට ණය දෙන්න. ඒ වගේම තමයි අර පොලි අනුපාතකේ භුක්ති විඳින්න. ඔබට මේ සඳහා යම් උත්සාහයක් දාන්න පුළුවන්. පොදු විශේෂම අපි ආයෝජනය කියන්නේ මේ සියල්ලගේම එකතුවක් වෙන්න කොටස් වෙනද වෙන්න පුළුවන් භාණ්ඩාර බිල්පත් බැඳුම් කර ඒ වගේ මනි මාකට් වෙන්න පුළුවන්. ඒතර මේ සිළු ඉන්ස්ට්‍රුමන්ට් සම්බන්ධයෙන් අවබෝධය ඔබට සාර්ථක නැත්නම් හොඳ වෙල්ත් එකක් ක්‍රියේට් කර ගැනීමට අවශ්‍ය පදනම සකස් කරයි. තවත් මෙවැනි වටිනා වීඩියෝ කීපයකින් ඔබ හමු වතුරුම සමුදෙනවා. මම ධම්මික සේනාරත්න ශ්‍රී ලංකා වෙල්ස් TV වෙතින් බොහොම ස්තුතියි.